හෙලෝ ගයිස් ඉතින් අපි තවත් බලමු අපේ මේ ස්ටැටික් ෆයිල්ස් අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් ගයිස් මම ඔයාලට කිව්වා අපි සාමාන්‍යයෙන් ජෙනරලි අපි මම මෙතනින් මේ විදිහට ගිහිල්ලා මම මෙතනදී මොකක් හරි වැරදි URL එකක් මෙතන ටයිප් කරොත් ඔයාලට පේනවා ඇති. මෙතනදී page not found 404 error එකත් එක්ක මට තවත් details ගොඩක් මෙතනදී පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් production environment එකකදී අපි තියන්නේ නැහැ අපේ website එකේ errors මේ විදිහට පෙන්නන විදිහට. ඉතින් මෙතනදී ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපේ debug version එක එහෙම නැත්නම් මෙතනදී අපේ debug එක අපි false කරන්න ඕන. මොකද මේකට reason එක එහෙම නැති වුණොත් එහෙම කවුරු හරි attacker කෙනෙක් අපේ website එක hack කරන්න අවශ්‍යතාවයක් තිබිලා ඒ attacker ඇවිල්ලා අපේ website එකේ තියෙන මේ details දිහා බැලුවොත් එහෙම නැත්නම් මෙන්න මේ details එක මෙතනදී check කරලා බැලුවොත් එහෙම මොකක් හරි URL එකක් වැරදි විදිහට type කරලා එයාට පුළුවන් අපේ සේරම URL paths ටික identify කරගන්න. ඉතින් මෙතනදී එයාට කිසිම hacking tool එකක් නැතුව ඉතින් මෙතනදී කවුරු හරි user කෙනෙක් මෙතනදී බැලුවොත් එහෙම අපි debug අපි through එකේම තියලා අපේ deployment environment එකට අපේ product project එක අපි deploy කරොත් මෙතනදී ඇත්තටම මෙයාට පුළුවන් මෙතනදී ඇවිල්ලා නිකන් simply මොකක් හරි වැරදි URL path එකක් මේ විදිහට type කරලා මෙතනදී සම්පූර්ණයෙන්ම මේ URL paths වල details ටික බලන්න. ඉතින් ඒක නිසා මෙතනදී මම මේක minimize කරගන්නවා මේ විදිහට. ඉතින් මෙතනදී අපි කරන්න ඕන අපේ debug false කරන්න ඕන. ඉතින් මෙතනදී අපි සාමාන්‍යයෙන් අපේ deployment එකක් අපි සිද්ධ කරනකොට මම මේ විදිහට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මගේ debug status එක තියෙන්නේ true විදිහට. නමුත් මෙතනදී අපි deployment එකක් එහෙම නැත්නම් අපි production environment එකේදී අපි මේක true විදිහට තියන්නේ නැහැ. අපි ඉතින් ඒක ගොඩක් වෙලාවට තියන්නේ මෙන්න මේ විදිහට false විදිහට. ඉතින් අපි මෙන්න මේක false විදිහට තියෙනකොට දැන් මම මෙතනින් ඇවිල්ලා මේක refresh කරොත් එහෙම මම ආයෙමසර මගේ home page එකට එන්නම්. ඇත්තටම මගේ home page එකට ඇවිල්ලා මම මේක refresh කරන්න කලින් මම මගේ server එක මෙතනින් run කරගන්නම්. server එක stop වෙලා තියෙනවා. ඉතින් මෙයා මෙතනදී ඇත්තටම කියනවා you must settings allow hosted මෙතනදී allow host එක මම මෙතනදී define කරන්න ඕන. මම මෙතනදී allow host එක ඇත්තටම මේ විදිහට empty එකක් දාලා මම මෙතනදී කියන්නම් මේක 127.0.0 sorry 0.0.1 කියලා. මොකද මම මෙතනදී මේ use කරන මේ URL path එක ඒක නිසා. ඉතින් guys ඔයාලා මෙතනදී ඔයාලගේ IP address එක තමයි මෙතනදී අපි මෙතනදී debug එක through false කරාට පස්සේ අහනවා මේ host එක මොකක්ද කියන එක. ඉතින් මෙතනදී ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ domain name එක. ඉතින් මෙතනදී මට ඕන local host කියලාත් මේක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට මෙතනදී මේක දෙන්න පුළුවන් මේ විදිහට මගේ IP address එක. ඉතින් ඔයාලා මෙතනදී domain name purchase කරලා තියෙනවා නම් ඒ domain name එක ඔයාලට මෙතන ස්පෙසිෆයි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ domain මෙතනදී IP address එක දාලා මම මේක මෙතනින් refresh කරනවා. මම ආයෙමස්තරම් මෙතනින් මගේ server එක run කරන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව මගේ server එක run වෙනවා. ඉතින් මම මෙතනින් මේ විදිහට වෙලා refresh කරොත් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාපු static files සේරම ටික දැන් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම මෙතනදී control shift a එකක් මේ විදිහට type කරොත් එහෙම මම මෙතන control shift a කියලා මේ විදිහට hard refresh එකක් දානවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඇත්තටම මගේ static files කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මම නැත්නම් මගේ static files මෙතනින් hide වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී guys ඇත්තටම අපි පාවිච්චි කරනවා white noise කියලා package එකක් අපේ static file අපේ production environment එකේදී අපිට අරගන්න ඕන නම්. ඉතින් මෙන්න මේ white noise කියන package එක නැතුව අපිට බෑ production environment එකකදී. මම මෙතන white noise කියලා මේක මම මේ විදිහට type කරනවා white noise Django කියලා. ඉතින් මම මෙතන white noise Django කියලා type කරලා මේ විදිහට පල්ලෙහාට එන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ documentation එක. මෙතනදී අත්තරම් white noise වෙන්න මේකත් ඔයාලට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී මේ white noise documentation එක මෙතනින් check කරලා බලන්න අපි කොහොමද මේ white noise එක install කරන්නේ කියන එක. ඉතින් මෙතනදී බලන්න පුළුවන් මෙන්න මේ white noise කියන මෙන්න මේ third party package එක අපි පාවිච්චි කරනවා අපි static file අපි serve කරනකොට production environment එකකදී. ඉතින් මෙන්න මේ white noise එක නැති නිසා තමයි මෙතනදී අත්තර මේ pip install white noise කියලා type කරලා ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ production environment එකකදී අපේ මේ white noise application එක එහෙම නැත්නම් white noise මෙතනදී white noise කියන එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. හැබැයි නමුත් මෙතනදී ඔයාලා දකින්න ඇති මම මෙතනදී මේ create කරේ static dirs කියලා වෙන්නේ static files dirs කියලා වෙන්නේ මේ විදිහේ method එකක් තමයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මෙන්න මේක අපි පාවිච්චි කරන්නේ ඇත්තටම අපි මේක පාවිච්චි කරන්නේ මෙතනදී අපේ testing purpose වලට තමයි ගොඩක් වෙලාවට. ඉතින් මෙතනදී අපි static_root කියන එක තමයි පාවිච්චි කරන්නේ අපේ production වලදී. ඉතින් මම මෙතනදී මේක static කියලා දුන්නොත් ඔයා කිය මේක ඇත්තටම error message එකක් ඔයාලට පෙන්නයි. ඔයාලට පේනවා ඇති static dir එකයි static root එකයි same වෙන්න බෑ. ඒක නිසා static files කියලා මම මේක වෙනස් කරනවා.
මම මේ විදිහට මේක static files කියලා වෙනස් කරලා මම මේක මෙතනින් ඇවිල්ලා ආයෙම සරා මගේ වෙබ් පේජ් එක රිෆ්‍රෙෂ් කරනවා. නමුත් ඔයාලට කිසිම දෙයක් බලා ගන්න වෙන්නේ නැහැ. මෙතනදී මම static files කියලා මෙතනදී මම මේ අලුතෙන් folder එකක් create කරගත්තා. ඉතින් ඇත්තටම guys මෙතනදී මට කිසිම issue එකක් පෙන්වන්නේ නැහැ මගේ server එක පැත්තෙන් static files කියලා folder එකක් නැහැ කියලා. මේකට reason එක තමයි අපි මෙන්න මේ static files ටික collect කරන්න ඕන මෙන්න මේ static කියන folder එක ඇතුලේ. ඉතින් මෙන්න මේ static files ටික collect කරපුවම තමයි අපිට පුළුවන් වෙන්නේ මේ static files ටික serve කරන්න අපේ system එකේ. එහෙම නැත්නම් අපේ web මෙතනදී අපේ application එකේ. ඉතින් මෙතනදී ඔයාලා පුළුවන් මෙන්න මේ static files ටික collect කරන්න ඔයාලා command එකක් run කරන්න ඕන මෙතනදී. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ විදිහට මගේ මේක split කරන්නම් දෙපැත්තකට. එතකොට ඔයාලට තවත් පැහැදිලි මගේ server එක පැත්තකින් run වෙනවා. ඒ වගේම මගේ මේ පැත්තෙන් split කරපු මගේ terminal එක තියෙනවා. මේ විදිහට තියෙනවා. ඉතින් මම මෙතනදී type කරනවා pymanage.py collect static කියලා. මම මේ විදිහට collect static කියලා type කරනවා. ඉතින් මෙතනදී ඔයාලා collect static කියලා type කරමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා automatically හදාගනි static files කියලා අලුත් folder එකක්. ඒ folder එක ඇතුළට අපේ සේරම static files ටික මෙයා අරගන්නවා. ඉතින් මෙතනදී මේ සේරම static files ටික කියලා මම අදහස් කරේ. එයා මෙතනදී අරගන්නවා මෙන්න මේ admin එකේ තියෙන static files ටික, auth එකේ තියෙන auth app එකේ තියෙන static files ටික. ඉතින් මෙතන තියෙන මේ හැම app එකකම තියෙන static files ටික මෙයා මෙතනදී අර static files කියන එක ඇතුළට import කරගන්නවා. ඉතින් මම මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ collect static කියන command එක දීලා මම මේ විදිහට press කරනවා enter එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි වතාවේ මේක මෙතනදී collect static කියන එක මෙතනදී ආකියවා 100 static files 129ක් මෙයා මෙතනදී copy කරගත්තා කියලා. collect statics files කියන එක ඇතුළට. ඉතින් මම මේ විදිහට static files කියන එක ඇතුළට ගියොත් එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති admin එකේ සේරම static files ටික අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් admin එකේ static files අපිට කැමති විදිහකට මෙතනින් change කරන්න. images ඒ වගේම javascript files ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම css files ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ javascript files ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී මේ apps වල තියෙන මෙන්න මේ ඔක්කොම static files ටික මෙන්න මේ static files කියන එක ඇතුළට තමයි දැන් මෙයා මෙතනදී අරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට මෙන්න මේක serve කරන්න ඕන නම් ඔයාලා මෙතනදී ගිහිල්ලා පළවෙනි නම මේ pip install white noise කියන එක install කරන්න ඕන. ඉතින් මම මෙතනදී මේ විදියට ගිහිල්ලා ආයෙම සරම මමගේ documentation එක ඇතුළට ඇවිල්ලා මම මෙතනින් මේක copy කරලා අරගෙන මම මගේ terminal එකට මේක මේ විදියට paste කරනවා. මම පළවෙනිට මේ විදියට යනවා. මම ආයෙම සරම මේක copy කරගන්නවා. ඊට පස්සේ මම මේ විදියට ඇවිල්ලා මේක paste කරලා press කරනවා enter එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් white noise install වෙනවා මගේ Django virtual environment එකට. දැන් මගේ white noise එක මෙතනට install වුණා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට scroll down කරගෙන આવොත් ඔයාලට පුළුවන් මෙතනදී documentation එක ඇත්තටම ගිහලා check කරලා බලන්න. ඉතින් මම මෙතන මගේ documentation එක ඇතුළට ගියොත් මෙයා මෙතනදී කියලා තියෙනවා අපි කොහොමද මේ white noise එක collect කරන්න කියන එක. ඉතින් ඔයාලට පළවෙනිට මෙන්න මේ middleware එක දාන්න ඕන මේකදී. ඉතින් මෙතනදී ඇත්තටම static file storage මේ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ middleware එකට මෙයා මේක මෙතනදී add කරන්න කියලා තියෙනවා. ඉතින් මම මෙතනදී වෙන්නේ මේ Django middleware security middleware කියන එකට ඒ පහලින් add කරගන්නවා මෙන්න මේ white noise කියන මෙන්න මේ middleware එක. ඉතින් මම මෙතනදී වෙන්නේ මේ copy කරලා අරගෙන මේ විදිහට මම එනවා මගේ application එකේ settings.py එකට ආයම සරක්. ඉතින් මම මෙතනදී මෙන්න මේ security middleware එකට පහලින් add කරනවා මෙන්න මේ white noise middleware එක. ඉතින් මම මෙතනදී single quotations use කරන්න. මොකද මෙතනදී ඔක්කොම single quotations use කරලා දෙන නිසා. හැබැයි ඔයා මෙතනදී double quotation එකම copy paste කරා කියලා මෙතනදී කිසිම ගැටලුවක් නැහැ. ඒත් මේක වැඩ කරනවා. ඉතින් මම මේක මේ විදිහට copy paste කරගත්තට පස්සේ මම මේ විදිහට open කරලා මම ආයෙම අස්සර මගේ app එකට ඇවිල්ලා මම මේක මෙතනින් refresh කරන්නම්. ඉතින් ඒ වගේම ඔයාලට පේන ඇති මෙතනදී මගේ server එක run වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී මගේ server එක මේ විදිහට run කරන්නම්. මේ විදිහට මගේ server එක run කරලා මම මෙතනදී okay කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ static files වැඩ කරනවා. අපේ debug false වෙලා තියෙනකොටත්. ඉතින් මම මෙතනදී අපේ debug false වෙලා තියෙනකොට මම මෙතනදී වැරදි මොකක් හරි URL එකක් ඇතුළට යන්න try කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයා මෙතනදී පෙන්නන්නේ මෙන්න මේ page not found කියන page එක විතරයි. අනිත් කිසිම page එකක් මට මෙයා මෙතනදී පෙන්නන්නේ නැහැ. ඉතින් මම මෙතනදී මොන දේ type කරත් එයා මෙතනදී මට වෙන්නේ මේ page not found කියන මගේ HTML page එක විතරයි මට පෙන්නන්නේ. ඉතින් මම මෙතනදී දැන් මේ විතර home page එකට આવොත් එයා ඒ වගේම මෙතනදී මට මගේ static files ටිකත් මෙතනදී serve වෙලා තියෙනවා. ඉතින් අතන මෙතනදී මේ images අපි serve කරනකොට මේක ටිකක් different story එකක්. ඉතින් අපි ඒක ගැන deployment එකේදී කතා කරමු.